අයිබෝවන් අපි අද ඉගෙන ගන්න යන්නේ භාග වර්ග ගැන. අපිට ඉගෙන ගන්න තියෙන භාග වර්ග 4ක් තියෙනවා. අපි බලමු මේ මොනවාද කියලා. නියම භාග, විෂම භාග, ඒකක භාග සහ තුල්ල භාග. හරි. අපි එකින් එක බලමුකෝ පුතේ මේ භාග වර්ග මොනවද කියලා. නියම භාග කියලා කියන්නේ සමහර භාග වර්ග තියෙනවා හරියට වඩා ලවය කුඩා භාග. උදාහරණයක් ගත්තොත් 3න් 2 බලන්න මේ 3න් 2 හරය 3 ලවය 2යි. එහෙනම් 3ට වඩා 2 පුංචිනේ. එහෙනම් හරයට වඩා ලවය කුඩායි. මෙන්න මේ වගේ භාගවලට අපි කියනවා නියම භාග කියලා. තව උදාහරණයක් ගමු. මම ගන්නවා 5න් 4. බලන්න හරයට වඩා ලවය කුඩායි. එහෙනම් මේ වගේ භාග තමයි අපි නියම භාග කියලා හඳුන්වන්නේ. හරි. අපි දැන් යන් දෙවෙනි භාග වර්ගයට. විෂම භාග. විෂම භාග කියලා කියන්නේ සමහර භාග වර්ග තියෙනවා හරයයි ලවයයි එකිනෙක සමානයි. ඒ වගේම හරයට වඩා ලවය විශාලයි. හරි. මම උදාහරණ ටිකක් ගන්නම්. මම ගන්නවා 4න් 4. බලන්න හරයයි ලවයයි එකිනෙක සමානයි. මෙන්න මේවට අපි කියනවා විෂම භාග කියලා. ඒ විතරක් නෙවෙයි. හරයට වඩා ලවය විශාල වූ භාග. මම ගන්නම් උදාහරණයක් 7න් 9. බලන්න හරය 7යි ලවය 9. හරයට වඩා ලවය විශාලයි. එහෙනම් මෙන්න මේ වගේ භාගවලට අපි කියනවා විෂම භාග කියලා. ඊළඟට ඒකක භාග. ඒකක භාග නම් දැක්ක ගමන් අපිට අඳුර ගන්න පුළුවන්. අනිත් භාගත් එහෙම තමයි. ඒකක භාග හරිම ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. ලවය එක වූ භාග තමයි ඒකක භාග කියලා කියන්නේ. උදාහරණයක් ගමු. 10න් 1, 7න් 1, 100න් 1 ඔය වගේ අපිට ලවය එකක් වූ භාග සියල්ලම ඒකක භාග කියලා අඳුන ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ අවසාන භාග වර්ගය. ඒ තමයි තුල්ල භාග. තුල්ල භාගයක් ගන්න මෙහෙමයි. මම ගන්නවා 5න් 3 කියලා භාගයක්. මේ 5න් 3ට අපිට තුල්ල භාග දෙකක් ලියන්න කියලා කිව්වොත් අපි කරන්නේ මේ භාගයේ හරයයි ලවයයි දෙකම බිඳුව නොවන ඕනම සංඛ්‍යාවකින් ගුණ කරනවා. එහෙම නැත්නම් බෙදනවා. දැන් බලන්න මෙතන 5න් 3 ගත්තොත් මේ දෙන්නම එකම සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහනේ. එක හැර එකම සංඛ්‍යාවකින් මේ දෙන්න බෙදෙන්නේ නැහැ. ඒ නිසා අපි කරන්නේ මේ දෙන්න ගුණ කරනවා. මම මේ දෙන්නම ගුණ කරනවා හරයයි ලවයයි දෙකම 2. බලන්න දැන් මොකද වෙන්නේ කියලා. 3 2න් ගුණ කරා 3 වරක් 2 6යි 5 වරක් 2 10යි. එහෙනම් 5න් 3ට තුල්ල භාගයක් තමයි මේ 10න් 6 කියලා කියන්නේ. අපිට තව තුල්ල භාගයක් ගන්න ඕනේ. එහෙනම් මම කරන්නේ මෙන්න මේ 5න් 3 දෙක හැර වෙනත් සංඛ්‍යාවකින් ගුණ කරනවා. හැබැයි පුතේ ලවයයි හරයයි දෙකම එකම සංඛ්‍යාවකින් තමයි ගුණ වෙන්න ඕනේ. මම 3න් ගුණ කරනවා. දැන් බලන්න 3 වරක් 3 9යි 5 වරක් 3 15යි. අන්න එහෙනම් 5න් 3ට තුල්ල භාග දෙකක් කියනවා. එකක් 10න් 6 අනිත් එක 15න් 9. මම තව එකක් ගන්නවා. මේ තියෙන පළවෙනි උදාහරණය මම දෙවෙනි උදාහරණය ගන්නවා 14න් 12. දැන් බලන්න පුතේ මේ 14න් 12 ගත්තොත් මේ දෙන්නම දෙකෙන් බෙදනෝනේ. අග ඉලක්කම් මිරට්ටේනේ. එහෙනම් මේ දෙන්නම අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. හරි. දැන් එහෙනම් අපි මේ දෙන්න දෙකෙන් බෙදමු තුල්ල භාගයක් ගන්න. 12ට දෙකේවා 6යි. 14ට දෙකේවා 7යි. අන්න එනවා අපිට 7න් 6 කියන්නේ 14න් 12ට තුල්ල භාගයක්. ඒ වගේම තව තුල්ල භාගයක් ගන්න ඕන නම් මේ 14න් 12ට අපිට පුළුවන් මේ දෙන්නම දෙකෙන් ගුණ කරන්න. 12 වරක් 2 දැන් මෙතන මම ගුණ කිරීම දාගන්න. 12 වරක් 2 24යි. ඒ වගේම 14 ඒව දෙකක් 28යි. අන්න එහෙනම් අපිට එනවා 14න් 12ට තුල්ල භාගයක් එකක් 7න් 6 අනිත් තුල්ල භාගය 28න් 24 කියලා. හරි. එහෙනම් ඕනෑම භාගයක ලවය හා හරය ශුන්‍ය නොවූ ශුන්‍ය කියන්නේ බිඳුවට ශුන්‍ය නොවූ එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හා බෙදීමෙන් තුල්ල භාග ලබා ගන්න පුළුවන්. හරි.
අද අපි ඉගෙන ගත්තේ භාග වර්ග 4ක් ගැන. ඒ තමයි නියම භාග. නියම භාග කියලා කිව්වේ හරයට වඩා ලවය කුඩා වූ භාගවලට. ඒ වගේම ඊළඟට අපි ඉගෙන ගත්තා විෂම භාග ගැන. විෂම භාග කියන්නේ හරයට වඩා ලවය විශාල වූ හෝ හරය හා ලවය සමාන වූ භාග. ඒ වගේම තුන්වෙනියට අපි ඉගෙන ගත්තා ඒකක භාග ගැන. ඒකක භාග කියලා කියන්නේ ලවය එකක් වූ භාග. අවසානයේට අපි කතා කරා තුල්ල භාග ගැන. තුල්ල භාග කියලා කියන්නේ කිසියම් භාගයක ලවය හා හරය ශුන්‍ය වූ එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් ලබා ගන්නා භාගවලට. එහෙනම් දුවන පුතාලට මේ භාග වර්ග 4 ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. එහෙනම් අදට පාඩම මෙතනින් අවසන් කරනවා. අයබෝවන්.